හයි කොහොමද ඔයාලට? මානෙල් මලේ පළවෙනි පාඩම. අපි බලමු බ්ලොග් එක හදාගන්නේ කොහොමද කියලා. මේක සෙන්ටිමීටර් 10 කොටුවක් තියෙන කඩදාසියක්. මේකේ බ්ලොග් එක ඕන කෙනෙකුට ඕන විදියකට හදාගන්න පුළුවන්. මම මේ නමන විදියටම ඔයාලත් නමන්න. මේක මුලින්ම දෙකට නමනවා. මම හදන්නේ පෙති 8ක මලකින්නේ. එක පෙත්තකට චූටි පෙති 8ක් තියෙන තමයි මම මානෙල් මල හදන්නේ. ඒකට ඒ වගේ පෙති 3ක් දාලයි මම හදන්නේ. ඉතින් පළවෙනි කොටස අපි බ්ලොක් එක හදාගමු. නේ? ඊට පස්සේ මේක ආයි දෙකට නමනවා. එතකොට කොටස් 4යි. ඒක ආයි දෙපැත්තට මේක එක ගොඩේ නැමුවොත් අපිට බ්ලොක් එක ඇඳ ගන්න බැරි නිසා සමානව හිටින්න. දැන් එක පැත්තකට පෙති 4ක් ඉන්න ඇවිල්ලා. අපි දැන් මේකේ බ්ලොක් එක අඳිමු. එක දාරයක් තියාගන්න ඕන. බ්ලොක් එක අඳින්න කලින් මේකත් ආයි අපි එක පැත්තක්. දැන් මේ අපි දෙපැත්තට නැමුවනේ. මෙන්න මේ එක පැත්තක් ආයි තමන්ගේ පැත්තෙන් එළියට නවන්න ඕන. දැන් අපි බ්ලොක් එක අඳිමු. මෙන්න මේ දාරයට තමයි බ්ලොක් එක අඳින්නේ. මේ චූටිම පෙත්තේ තමයි දැන් අපි අඳින්නේ. මෙන්න මේ විදිහට තමයි අඳින්නේ. මෙන්න මේක පෙත්තකට තමයි අපි මේක ඇඳේ භාගයක්. එක දෙකට නමලානේ තියෙන්නේ. ඒක කැපුවාම ඒ පෙත්තටම සමාන වෙනවා. මම ඔයාලට ඒක පෙන්නන්නම්. ටිකක් දැන් හරිම ලේසි ළමයි මේක හදාගන්න. මේ තියෙන්නේ පෙති 8ක් තියෙන සමානව තියෙන මානෙල් මල් පෙත්ත. එතකොට මේ තියෙන්නේ එකෙන් කපාගත්ත බ්ලොක් එක. මම කාඩ්බෝඩ් බ්ලොක් වලින් තමයි කපන්නේ. ඉතින් මේ කියන්නේ කේක් පෙට්ටි තියෙනවානේ. අන්නේ පෙට්ටි ටික එකතු කරලා තමයි මම මේ බ්ලොක් ටික හදාගන්නේ. අපි දැන් මේ හදාගත්ත බ්ලොක් එක කාඩ්බෝඩ් එකේ ඇඳගමු. ගත්ත කාඩ්බෝඩ් එක දැන් මේක කපමු අපි.
මට නම් මේක ඇඳලා මේ බ්ලොක් එක නිතරම කපලා අත හුරුයි. ඉතින් ඔයාලා මේක හුරු වෙනකන් ගොඩක් හිමීට කපන්න. නැත්නම් මොකද පෙති ටික එකක් ඇද වෙන්න පුළුවන්, එක පෙත්තක් පොඩි වෙන්න පුළුවන්, ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට බ්ලොක් හදන්න ඉගෙන ගත්තොත් ඔයාලට හරිම ලේසියට ඕනම මලකට පෙත්තක් හදාගන්න පුළුවන්. මේක මනෙල් මලට විතරක් නෙමෙයි සූර්යකාන්ත මලටත් ගන්න පුළුවන්. එතකොට මේකම ඕලු මලට ගන්නත් පුළුවන්. මම ගන්නේ මේක මානෙල් මලට. මේ තියෙන්නේ කාඩ්බෝඩ් එකේ කපාගත් එක. මේක අපි දැන් මැදට. දැන් ඔයාලට මේ මැදට කට් කරගන්නත් ඕනනේ. මම ඒක කට් කරන විදිහත් කට් කරලා පෙන්නන්නම්. මුලින්ම මෙන්න මේ එක කොනකින් කපන් අපි ඒක මැදට ටිකක් ඇතුළට කපනවා නේ. ඒක ඉස්සරහම එකත් ආයි ඒ විදියට කපනවා. මේකෙත් ඒ වගේ හතර පැත්ත කැපුවහම සමානව හිටින්න අනිත් පැති දෙක කපන්න පුළුවන් අපිට. ඊට පස්සේ තමයි ළමයි පරිස්සමෙන්ම කරන්න ඕන කොටස තියෙන්නේ. මෙන්න මේ කොටස හරියට අපි ෂේඩ් කරගන්න ඕන. පේනවනේ පෙත්ත තියෙන විදිය. මේක ගානට රවුමට වෙන්නනේ ඕන. බලමු අපි ඒකත් කරන්නේ කොහොමද කියලා. බොහොම පරිස්සමට මේ අයිනෙන් අරගෙන අපි ඒක කපන්න ඕන. බලමු පෙතියටම ඉවර කරමු ඉක්මනට. මේ තියෙන්නේ ඒ විදියට කපාගත්තු මානෙල් මල් පෙති. ඊළඟ පාඩමෙනුත් එමු මානෙල් මල් පෙත්තක් කලර් කරලා කොහොමද ඒකේ ටූල් කරගෙන අයන් කරන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලමු. මම ෆලෝ කරලා මාත් එක්කම ඉන්න කියලා මම හරි ආදරෙන් ඔයාලට ඉල්ලනවා.